නැවත දාර්ශනික භාරතයේ උඩ පන්දුව රැක ගන්නවා. වැදගත් ඉලඩගේ පන්දුවට පහරක් කළ කරනවා පන්දුව හෙලෙන්නේ නැති යන්නේ. දෙවන කඩල විදි යනවා. මොළ ලකුණු සංඛ්‍යාව ලකුණු 16 ලකුණු 6. විනිශ්චයකරුගේ තීරණය ලකුණු 6ක් සීමාවෙන් ඔප්පිය සිට රැකගත් උඩ පන්දුවක් ලෙසයි සටහන. තවත් ලකුණු 6කින් මොළ ලකුණු සංඛ්‍යාව හෙල යනවා. මොළ ලකුණු සංඛ්‍යාව ලකුණු 22. මොළ ලකුණු සංඛ්‍යාව ලකුණු 22. පන්දුවේ නියමවට පත් වෙනවා. සූදානම් බලව පන්දුවේ නියමවට පත් වෙති මොළ ලකුණු සංඛ්‍යාව ලකුණු 22 ලෙස සටහන් වෙනවා. සූදානම් ප්‍රමුදිත. සීමාවෙන් එපිට ගිය පන්දුවක් ලෙස තවත් වයිඩ් පන්දුවක් තවත් එක් අතිවේග ලකුණක් අසායවට මොළ ලකුණු සංඛ්‍යාව ලකුණු 23 දක්වා කළා. කුරුපෝඩි ක්‍රීඩකයා ප්‍රමුදිත මේ අවස්ථාවේදී පන්දුව දැමීමට සූදානම්. ඔව් බාරක් එල්ල කරනවා නමුත් සාර්ථක නෑ. ප්‍රතිමාවට ඉලක්කයක් දෙන්න අවස්ථාවේදී පිළිගන්නවා. පද පන්දුවක් යොමු කරන්නේ ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. ක්‍රියාත්මක වගේ තරගයේ තුන පන්දුවේ දෙන පන්දුව විනිශ්චය පසු කරගෙන යන පන්දුව යෝකර් පන්දුවකට සමාන පන්දුවක් පහරක් එල්ල කරනවා පන්දුව බිම දිගේ ඇතුල් යනවා. ඒ අතරවාරයේ එක් ලකුණක් සඳහා ප්‍රතිමාරු කරගන්නවා. මොළ ලකුණු සංඛ්‍යාව ලකුණු සංඛ්‍යාව ලකුණු 24 දක්වා ඉහළට. පන්දුවට තුනක් ක්‍රියාත්මක වෙනවා තරගයේ සඳහා ක්‍රියාත්මක කොට දෙවන පන්දුවරේ දිවෙනවා පන්දුව සඳහා විනිශ්චය පසු කරමින් යොමු කරන පන්දුව මැදකදී තරමක් ඉහළට පිටේ ගැටටි වැඩි පන්දුව ඇදී යනවා. ඒ අතරවාරයේ පිටිකරන ලකුණු දෙකක් සහ ප්‍රතිමාරු කර ගන්නවා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු දෙකකින් ඉහළ යනවා. ඒ සමගින් ලකුණු සංඛ්‍යාව ලකුණු 26ක් වාර්තා කරනවා. පිළිදෙන දෙපළ උසස් පෙළ කණ්ඩායම ලකුණු 26ක් වාර්තා කරමින් ඉදිරිය රැඳෙනවා. ඒ අතරතුර පන්දුව දාන්න සූදානම් පන්දුව දැනීම සභාවේ යනවා. ඔබ විශ්ව කෝට්ටේ පන්දුව කරනවා. ඔව් පිටේ තවනගෙන හැකි වෙනවා. තවත් උත්කර්ෂ හයක් දුර්ගාගේ ඒතුකාගේ හරහා ඉහළින් තවත් ලකුණු 6ක් එකම දර්ශනීය පාරක් මොළ ලකුණු සංඛ්‍යාව ලකුණු 6ක් ඉහළ මොළ ලකුණු සංඛ්‍යාව එක් සමග ලකුණු සටහනේ ලකුණු සංඛ්‍යාව ලකුණු 32ක් ලෙසින් සටහන් වෙනවා. නැවතත් පන්දුව යොමු කිරීමේ පන්දුව තමයි සූදානම්. පන්දුව යොමු කිරීමේ සූදානම් පන්දුව ඉදිරියට යනවා. පිටේ කඩදාසිය හැදෙනවා උඩ පන්දුවක් කඩ රකින්න විසින් උඩ පන්දුව රැගනවා. දෙවන කඩවල බිඳ වැටෙනවා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 32ක් හොගලකේදී දෙවියනේ තුන්වන කඩවල එපා හොඳ පන්දු රැකීමක් අවශ්‍ය අතර අපි දර්ශනීය පන්දු රැකීමක් සිටියේ නිවැරදිව රතන පන්දුව ඉහළට එසවන සාර්ථක ඵල ලබා ගන්න පන්දුව යයි සූදානම් පන්දුව සඳහා පන්දුවේ අවසන් පන්දුව යොමු කරනවා. වැඩකේ ඊළඟ පන්දුවට වැඩේ සාරක් කියලා කතා සමුහාගේ පෙත්ත ක්‍රියාත්මක කරන උඩ පන්දුවක සැකේ උත්සාහ වන්නේ අනුමානයේ පිටේ ලකුණු 6ක් තවත් කතාවේ ලකුණු සංඛ්‍යාව ලකුණු 6කින් ඉහළ. අප්‍රිකානු සම්භවයක ඇති ක්‍රීඩකයා මේ අවස්ථාවේදී දාර්ශනික පාරක් එල්ල කර තිබෙනවා. අපි ගෙනියනවා උෂාගේ පිට ක්‍රියාත්මක වෙන්නේ. උෂා තාක්ෂ ක්‍රීඩකයෙක් අවසන් පන්දුවේ දෙවන පන්දුව ජනි යොමු කරනවා. සීමාවෙන් එපිට ගිය පන්දුවක් වයිඩ් පන්දුවක් ලෙස මිනිස්ගේ සටහන මොළ ලකුණු සංඛ්‍යාව තවත් එක් අතිරේක ලකුණු 39 දක්වා මොළ ලකුණු සංඛ්‍යාව ඉහළ යයි තමන්ගේ සීමාවේ සිට විනිශ්චය පසු කරන මැදකදී තරමක් එල්ලගේ පන්දුවට බාර කැලකිරීමට උත්සාහ කරන නමුත් පන්දුව ආදී වගේ ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. ඔත පන්දුව මොළ ලකුණු සංඛ්‍යාව ලකුණු 40 දක්වා ඉහළ යනවා. මොළ ලකුණු සංඛ්‍යාව ලකුණු 39 यानी वाइट पंदुआ विनिसुगे संख्या वाइट पंदुआ कैसे तवत के अतिरेक लपड़ कांडावट एकතු වෙනවා. මොළ ලකුණු සංඛ්‍යාව ලකුණු 40 දක්වා තරගයේ ක්‍රියාත්මක වන්නේ අවසන් පන්දුවේ
යාලි පන්දුව උත්සාහ කරලා පාරක් කැලකිරීමට සාර්ථක වන්නේ නැහැ. ඒ අතරවාරේ එක් ලකුණක් සමා ප්‍රතිමාර කර ගන්නවා. අතිරේක ලකුණක් ලෙස සමා කරනවා. මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 41 දක්වා ඉහළ. ක්‍රියාත්මකවන කාර්යය අවසන් පන්දුව නැවතත් උෂාන් පන්දුවට පහර දීමට සූදානම්. ඕ පහරක් කියලා සිදුරා තියෙන සාර්ථක සමත් හොඳ පන්දුව පිටකරට පහර දීමට අපහසු සීමාවේ පත් කරගෙන අවසන් පන්දුව අභියෝගාත්මක පන්දුවරක් ලෙස සෙවුරට ආකාරයක් දක්වනු ලැබෙන ඕ පහරක් කියලා තියෙනවා ලොකු සාර්ථක වෙනවා. පාරකල කරනවා සාර්ථකව පිටකට ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ අතරවාරේ එක් ලකුණක් සමා ක්‍රීඩකයන් ප්‍රතිමාරු කර ගන්නවා. ගෝල ලකුණු සංඛ්‍යාව ලකුණු 41 දක්වා ඉහළ. ක්‍රියාත්මකවන තරගයේ අවසන් පන්දුවේ ඉහළින්ම පහර ලකුණු 6ක් මොන ලකුණු සංඛ්‍යාවද? තවත් ලකුණු 6ක් ලබාගත් ලකුණු 6 සමග ලකුණු සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ නැගෙනවා. නැවතත් හංශ ක්‍රීඩකයා සූදානම් පන්දුවට පහර දෙන්නට පන්දුව ඉදිරියට යනවා. පන්දුවට පහර දීලා සාපවන්නේ සහත ක්‍රීඩකයාගේ අවස්ථාව සමග පන්දුව රැක ගන්නවා. නැවතත් ක්‍රීඩකයේ දෙපළ සමතන එක් ලකුණක් සඳහා පිළිවාර සිදු කර ගන්නට එක් සමග මොන ලකුණු සංඛ්‍යාව ලකුණු 49 දක්වා ඉහළට මේ අතර කණ්ඩායමට පන්දුවට තුන නිමාවට පත් වෙනවා. උසස් පෙළ කණ්ඩායම සමා ලකුණු 49ක ඉලක්කයක් පන්දු ඕවර 3ක් පන්දුට පාටක් තුළ ලකුණු 49ක ඉලක්කයක් උසස් පෙළ කණ්ඩායම සමා ලබා දෙමින් තමගේ ප්‍රතිකරණය අවසන් කරනවා සම්මාන පෙළ කණ්ඩායම.